ඉන්නේ. දැන් නම් පිස්සු වගේ. මම ෂෝට් එකක් උද්දන්න දැක්කා. ඊයේ ටී ටයිම් බැලුවා. නෑ මං ඊයේ ගෙදර ඉඳලා යනවා. සපායි තියන්නේ වෝයි. දැන් නම් පිස්සු වගේ. ආතලේ අනේ මන්ද බං මේ පාර මොනවාගේද කියලා කමක් නැහැ ඉතින් මොනවා හරි කරගමු පුළුවන් තරම් වැඩ කරනවා that's it ඉතින් ස්ට්‍රෙස් එකක් වැඩක් නැහැ ඉතින් පුළුවන් තරම් වැඩ කරන එක තමයි තියෙන්නේ නේ ස්ට්‍රෙස් උනා කියලා වැඩ දෙයක්වත් නැහැ වැඩ කරොත් ඊළඟ ශරීරයට හරි දෙනවනේ බලමු ඔල්ලන්නේ මේ පාඩම් ගන්න කොහොමද අර රසායනික කර්මාන්තයෙන් ඒ ටික නම් මම දැන් පේපර්ස් කරන්න බං කර්මාන්ත නෝට් එකක් තියෙනවා හොඳ ෂෝට් නෝට් ගැව්වා මම මේක ෂෝට් නෝට් එක බලාගෙන තමයි පේපර්ස් කරන්නේ එහෙම තමයි යන්නේ මතක කරන්නේ නැහැ ඉතින් එහෙමට කියලා මැග්නීසියම් එහෙම මතකයි සබම් මතකයි අර TiO2 එන සෝඩියම් කාබනේට් ඒවා මතක නැහැ SFT වල තියෙනවා බං අපිට අම්මට සිරාවට යකඩ නේද යකඩ තිබ්බනේ මේ ඕලෙවල් වලට තිබ්බ නේද අර පොඩ්ඩක් මතකයි ඉතින් අවුලක් නැහැ ගේමක් ගහගන්න පුළුවන් කර්මාන්තයකට pH බෑ pH නම් අතාරින්න පුළුවන් බා pH මම අතාරින්න හිතා කිව්නේ pH දෙන්නේ ඉතින් එකයි නේ MCQ අපිටත් තියෙනවා බං සබම් නිෂ්පාදන ඩීසල් කඩදාසි අපිට කඩදාසි නම් නැද්ද මන්දා ඩීසල් වැඩි තියෙනවා සබම් තියෙනවා කර්මාන්ත නෑ මම කර්මාන්ත තමයි පෙන්නන්න ඉතින් කර්මාන්ත අපිට වැඩි ඉතින් පේනවා good morning physics ගත්තොත් bro විභමානෙන් එයි මේ පාර විභමාන පොඩ්ඩක් බලන්න ඕනේ ශ්‍රේෂ්ඨ නම් බැලුවේ එච්චර මතක නෑ යාන්ත්‍රිකුණත් අවුල් පදාර්ථය විකරණ කේස් එක නෑ එච්චරම අර මේන් පාඩම් ටික මම බලලා තියෙන්නේ අර පාඩම් හතරකින් ගොඩ දාන්න පුළුවන් හරිද ෆිසික්ස් එක බට් ඉතින් කරගන්න බෑ අනිත් එක අම්ලසර්ගේද බැලුවේ කර්මාන්ත නෑ බා අම්ලසර්ගේ බැලුවේ නෑ මම කර්මාන්ත එක අපේ අර අයියා කෙනෙක් කරගත්තේ අයියා කෙනෙක්ගෙන් කරගත්තේ කර්මාන්ත අයියා අපි O level nice සෙකන්ඩ් එක කරනවා කියන්නේ නේ අවුලක් නෙමෙයි නේද නෑ ඒක අවුලක් නෙමෙයි ගොඩක් ඒවා සෙකන්ඩ් එකෙන් තමයි යන්නේ මම දන්න විදිහට දැන් මම සෙකන්ඩ් එක ගැන හිතන එක අවුලක් but ඉතින් in the situation I have to think about the second ඒකනේ bro මෙහෙමයි ඉතින් අර අන්තිමයට කරන පාඩම් බං අල්ලනවා කියන්නේ නිකන් පොඩ්ඩක් පිස්සු වගේ හරිද pH එක අන්තිමට කියන්නේ pH උයි අර KSP ඒවට කවුල නැහැ KSP KCKD කවුල නැහැ කේස් එකක් නැහැ අජාගේ මැට්ස් යන්නේ මම 2026 අජා හොඳයි ඉවයි අජාගේ යනවා නම් එක ක්ලාස් එකක් වයි කට් කරන්න නැතුව දිගට ගන්න ඕනේ හරිද ඒකයි තමයි කේස් එක කේස් එක නැහැ ඉතින් ඒක තමයි වෙන්න ඕනේ අජාගේ යනවා සෙකන්ඩ් එක නැහැ කියලා හිතලා වැඩ කරමු බං එතකොට ආයෙ සෙකන්ඩ් එකට හරි
ඔව් බං එහෙම තමයි ගන්න. සෙකන්ඩ් කරනවා කියලා හිතා වැඩ ගන්න ඒ වුණාට just work. let's see. ඒතකොට සෙකන්ඩ් එකට හරි තියනවනේ. ඔබම පාඩම් කරන මට දවසක් කොහොමද ඉන්න බ්‍රෝ ඉන්න පොඩ්ඩක් කරලා ඉන්න අවුලක් නැහැ. let's see. මම මේ දවස්වල ගාටි කොහොමද මම මැත්ස් උදේවරු මැත්ස් කරනවා දවල් වල ෆිසික්ස් ඒ මාරුනට දවල් වල වෙලා ෆිසික්ස් කරනවා එලාවට කෙමිස්ට්‍රි කරනවා එහෙම තමයි යන්නේ. උදේවරු කොහොමත් මැත්ස් වලට යන්නේ 12 වෙනකම් 12 ඉඳන් 6 වෙනකම් ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි හරි 6 ඉඳන් 12 වෙනකම් ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි එහෙම තමයි යන්නේ. I think it will be good. short note ගාලා තියන්නේ විත්තියේ Fernando. මේ තියෙනවා what is this? ත්‍රිකෝණමිතිය ඔක්කොම තියෙනවා. අවකලනය තියෙනවා. ලිමිට්ස් තියෙනවා. තව තියෙනවා අපේ මොකද්ද ඒක කියන්නේ? ටයිම් ටේබල්. anyway what the මොකක්ද තියරයි ඔළුවේ තමයි නැත්තේ අවුලන්නේ. ඔය වැඩ කරේ නැත්තේ නෑ වැඩ කරා හරිද? ඒ වුණාට මම අනේ වන්දා. තේරෙන්නේ නෑ මොකක්ද කියලා. මට ත්‍රිකෝණමිතිය අවුලක් නැහැ. ත්‍රිකෝණමිතිය ගේමක් ගහන්න පුළුවන්. අවකලනයේ ගේමක් ගහන්න පුළුවන්. අනුකලනය නම් අමාරුයි කියන්නේ ඒක මතක නෑ. හරිද? තියරි බැලුවොත් නම් පුළුවන්. මොනවා තියරි බලන්න එපා නම් ගොඩක් තියෙනවා. කෙමිස්ට්‍රි වල වායු හේටිය ඔක්කොම පුළුවන් වලුන්නේ. අවුලක් නෑ. ඒ වුණාට අර පර්ෆෙක්ට් නෑ. දැන් අජාගේ පේපර්ස් එකට 70 රේන්ජ් එකේ යන්නේ ෂේප් නේද? අඩෝ ෂේප් බං අජාගේ පේපර් එක එහෙම ගන්නවා. මම හරියට පේපර්ස් කරෙත් නෑ බං. මම පාස් පේපර්ස් තමයි කරේ. මොකද අපේ ගෙවල් ඉඳන් පේපර්ස් ලියන්න යන්න හරි අමාරු. දුරයි. ගෙදරට ගෙන්නලා ලිව්ව කාලයක්. ඒක සෙට් වෙන්නේ නෑ. කමක් නෑ ඉතින්. let's see. දැන් පස්සේ දේවල් ගැන පසුතැවිල්ලටත් නෑ bro. Let's work no. අවුල නැ shape. Perfect is a myth bang. ඒක නම් හිතන්න එපා. Yes it is. අමතක වෙන සීන් එකක් තියෙන ගොඩක්. ඔව් බං අමතක වෙන ඔව් බං ඒක තමයි කේස් එක. තියරි ඔක්කොම ඒ කියන්නේ තියරි ඔක්කොම අර මොකක්ද ඒ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන් හරිද? but long term යද්දි අමතක කරනවා. that's the reason. පීගනුව මතකයි S ගනුව ඉගෙනගෙන තියෙනවා ගන්න. ඒ කියන්නේ ඔළුවේ ඉගෙනගෙන තියෙනවා. පොඩ ඔළුවේ තියෙනවා ඒ වුණාට ඔක්කොම එහෙම හරියට මතක නැහැ. ඕක ඉතින් එයි නේද බං ක්ලාස් ඒ කියන්නේ එක්සෑම් එක ස්ට්‍රෙස් එකත් එක්ක අපිට අර O level කරා වගේම තියෙයි නේද? එක ළඟ කන්ටෙන්ට් ගොඩක් ඔළුවට වැටෙද්දි වම් එහෙම වෙන්නේ. ඔව් ඉතින් එහෙම නැතුවත් බෑනේ බං මේක පතරංග ජාතකයේ දිනනනේ. අර අජා කියන්නේ මොකද්ද චීන මහා ප්‍රාකාරයයි කියලා. ඇත්ත කතා. මාත් කරන්නයි නන්නේ අජා මුලින්ම ගියා අජාගේ ෆිසිකල් තමයි ඔව් බං ෆිසිකල් අවුල් ඒ කියන්නේ ඌ හයියෙන් කියනනේ. එතකොට කේස්
මාත් ෆිසිකල් ගියා හරිද අජාගේ ෆිසිකල් ගිහිල්ලා මම කොළඹ හිටියා කාලයක් ඒ කාලේ ෆිසිකල් ගියා ෆිසිකල් වලට වඩා මට ඔන්ලයින් සෙට් වුණා හැබැයි ඔන්ලයින් යනවා නම් බං මිස් කරගන්න නම් එපා මට තාම බලන්න බැරිනවා ගුරුත්ව කේන්ද්‍රය බලන්න බැරි වුණා සංකල්ප සංයෝජන බලන්න බැරි වුණා හරිද ඒ දෙක අවුලක් නැහැ ඒ දෙක නැතුව ලියන්න පුළුවන් ඒකින්ද මම මේ දෙකට එච්චර මෙයා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය බලවත් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මොකද්ද අනුකලනේ මම දන්න විදිහට දන්න මොකක්ද තියෙන්නේ කියලා අනුකලනේ තියෙනවා මම හිතන්නේ අනුකලනේ තාම අනුකලනේ පුළුවන් අනුකලනේ කියන්නේ භාගයට පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය මම බැලුවේම නෑ සංකල්පනා සංයෝජන බැලුවේ නෑ yep that's it let's start the work okay I'm going to mute the mic let's start the session bro mama pori short එකක් දාලා බලනවා ගිහිල්ලා ආතල්ලේ okay bye bye I'm going to mute the mic let's start the session guys ඕලෙවල් ලේසිද ඕලෙවල් ලේසි හැද්ද මං හැබැයි ඒක අමාරු කරගත්තා මොකද දන්නවා මම මැත්ස් නෙමෙයි මොනවද ඉංග්‍රීසි ලිටරේචර්යි ටැමිලියු කරා ඒකින්ද ගොඩක් වැඩියෙන් වැඩ ගන්න උනා ඒකට ඒත් මට B2 එකක් ආවේ අවුලක් නැහැ ඉතින් B2 එකක් කියන්නේ තෝරයිනේ ලිටරේචර් වලට ඉංග්‍රීසි ලිටරේචර්